නොදැන බෙහෙත් බීලා ඔයාලා ඔයාලගේ ජීවිතේ අනතුරේ දාගන්න දෙයක් ගැන තමයි මම අද මේ වීඩියෝ එකේ කරන්නේ. මේක මම ජීවිතේ අනතුරේ දාගන්නවා කියන්නේ ඇත්තටම බය කරන්න නෙමෙයි. ඇත්තටම මේ දේ නිසා ඔයාලගේ අනාගතයේ ජීවිතේට උනත් අනතුරක් වෙන්න පුළුවන්. මේ වීඩියෝ එක ඒ නිසා ස්කිප් කරන්න එපා. මැද්දදී හිතේ මේක නෝමල් වීඩියෝ එකක් කියලා නෑ. මේක ඇත්තටම වැදගත් වීඩියෝ එකක්. මේක අන්තිම වෙනකම් බලන්න. එතකොට ඔයාලට තේරෙයි මම මේ කියන්නේ මොකක්ද කියන එක ගැන. හරිද? ඊට කලින් මට කියන්න ඕනේ ඔයාලා මගේ වීඩියෝස් වලින් දෙයක් ඉගෙන ගන්නවා වගේ මට සපෝට් එකක් විදිහට වීඩියෝ එක ලයික් කරන්න, ෂෙයා කරන්න, කමෙන්ට් කරන්න තුනම කරන්න. මගේ Instagram, Facebook, එතකොට TikTok ඔය තුනම අනිවාර්ය YouTube ඔය හතරම අනිවාර්යයෙන්ම subscribe කරලා follow කරලා තියාගන්න. ඒක මට support එකක් විදියට. හොඳද? හරි. මම මේ කියන්නේ මෙන්න මේකයි. මාතෘකාව විදිහට කිව්වොත් antibiotic resistance එක නිසා ඔයාලගේ ජීවිතේ අනාගතේ ඔයාලගේ ජීවිතේට වළකපා ගන්න විදිය. antibiotic resistance කියන්නේ ප්‍රතිජීවක ඖෂධ සඳහා ගොඩ නැගෙන නිකන් ප්‍රතිරෝධය වගේ එකක්. මාතෘකාව තේරෙන්නේ නැතිව මම කියන්නේ. ගොඩක් අය පුරුදු වෙලා ඉන්නවා. ගොඩක් අය ලංකාවේ ජනගහනය වැඩි ප්‍රතිශතයක්. මෙයාලා ෆාමසි වලට ගිහිල්ලා තුවාලයක් වුණාම තුවාල කරල් කියලා ඉල්ලනවා. පොඩි තුවාලයක් වුණා. ඊට පස්සේ සෙම හැදුනහම සෙම කරල් කියලා ඉල්ලනවා. ඔය ඉල්ලන්නේ ඇන්ටිබයොටික් බෙහෙත්, ප්‍රතිජීවක බෙහෙත්, බැක්ටීරියා නාශක බෙහෙත්. සහ අපි ගාවට ඇවිල්ලා කියනවා වෛරස් නිකම් මේ හැමතැනම තියෙන වෛරස් උණක් කියන්නේ අපි වෛරල් ඉන්ෆෙක්ෂන් එකක් ආවහම අපි ගාවටම ඇවිල්ලා කියනවා ડોක්ටර් බෙහෙත් ටිකක් දෙන්න, ඇන්ටිබයොටික් එකක් එක්කම දෙන්න වෙයි ડોක්ටර් මට නම් හරි අමාරුයි කියලා. ඇයි? ඒක වැරදි. මොකද මෙතන අපිට දැන් ඔය හැම වෙලේම නිතරම ඔය ඔයාලා දන්නවනේ ගමක පැතිරෙන වෛරස් උණක් ගියාම, පැත්තක පැතිරෙන වෛරස් උණක් ගියාම ඒකට ඕනේ නිකම්ම රෝග ලක්ෂණ පාලනය වෙන්න බෙහෙත් ටිකක් මිසක් ඇන්ටිබයොටික්ස් නෙමෙයි. හේතුව මොකද්ද? ඒක වෛරස්නේ. ඇන්ටිබයොටික් කියන්නේ විස බීජ බැක්ටීරියා නාශක බෙහෙත්. ප්‍රතිජීවක. එයාලා මරන්නේ බැක්ටීරියා. ඇඟේ ඉන්න බැක්ටීරියා ටික. වෛරස් ආසාදනයකට දීලා හරියනවද? නෑ. වෛරස් මරන්නේ නෑ බැක්ටීරියා නාශක බෙහෙත්. එතකොට පටන් ගත්ත ගමන් එහෙම බැක්ටීරියා නාශක බෙහෙත් ගන්න එපා. හොඳද? එතකොට මෙහෙමයි ප්‍රශ්නේ. දැන් ඕක අපි ડોක්ටර්ස්ලා ඔයාලට උණක් තිබ්බහම බෙහෙත් ටිකක් දීලා දවස් දෙක තුනකින් එන්න අපි ලේ එකක් බලලා අවශ්‍ය නම් බෙහෙත් වෙනස් කරමු කියලා ස්ටෙප් දෙකකට විතර කරන්නේ. ඒකේ හේතුවක් ඇතුව. පටන් ගත්ත ගමන් තියෙන බෙහෙත් ටික ඔක්කොම දෙන්නේ නැතුව. හරිද? ඒ හේතුව ඇතුව ඒක කරනකොට ඔයාලා ඇවිල්ලා පටන් ගත්ත ගමන් ඇන්ටිබයොටික්ස් පටන් ගමු කියන්න එපා. හරිද? ඊට අමතර දේ තමයි මේ මාතෘකාවට වැදගත්ම දේ. ඔයාලා ගොඩක් අය කරන දෙයක් තමයි ඇන්ටිබයොටික්ස් ප්‍රතිජීවක බෙහෙත් පටන් ගත්තාම කෝස් එක කම්ප්ලීට් කරන්නේ නැහැ. සමහර වෙලාවට හේතුව ඒ පෙති ගොඩක් ගන්නවා. ගොඩක් සමහර ඇන්ටිබයොටික්ස් ගණන් ඇත්තටම. දවස් 3කට හෝ 4කට ගන්න ගියාම ලොකු ගානකුත් යනවා. එතකොට සමහරු කරන දෙයක් මේවා කරන දේවල්. මේවට නෑ කියන්න බෑ. පෙති දෙක තුනක් ගන්නවා. දවසක් විතර බොනවා. නවත්තනවා. ඔන්න ඔතන තමයි ඔයාලගේ ජීවිතේ අනතුරේ දාගන්න තැන. ඇන්ටිබයොටික් ප්‍රතිජීවක බෙහෙත් කෝස් එක දවස් 4 කිව්වනම් 4 5 කිව්වනම් 5 ඒක කම්ප්ලීට් කරන්න ඕනේ. නැත්තම් ඔයාම ඔයාගේ අනාගතයට වළකපා ගන්නවා. මම කියන්නම් විදිහ. ඒකේ වෙන විදිහ මම සරලව කියන්නේ. මෙතනදී වෙන්නේ ඔයාලා දන්නවනේ බැක්ටීරියා සෛල වලට විකෘති වෙන්න පුළුවන්. ඒ කියන්නේ බැක්ටීරියා සෛල පොඩි වෙනස්කම් සෛලය ඇතුළත වෙන්න පුළුවන්. එහෙම වෙලා දැන් ඔයා හිතන්නකෝ යම්කිසි ඇන්ටිබයොටික් එකක් යම්කිසි බැක්ටීරියාවකට බැක්ටීරියා වර්ග ගොඩක් ඉන්නවනේ. යම්කිසි ඇන්ටිබයොටික් එකක් යම්කිසි ප්‍රතිජීවක බෙහෙත් එකක් මගින් යම්කිසි බැක්ටීරියාවක් මරන්න පුළුවන්. හරිද? හැබැයි ඒ බැක්ටීරියා වර්ගයේ ඔය අතර ගොඩාක් ඉන්නවනේ මිලියන ගණන් ලක්ෂ ගණන් බැක්ටීරියා කෙනෙක් ඉන්නේ. එතන එකෙක් දෙන්නෙක් ඉන්න පුළුවන්. අර ඇන්ටිබයොටික් බෙහෙත් එකට ටක් ගාලා මැරෙන්නේ නැති. රෙසිස්ටන්ට්. හරිද? එයාලගේ සෛල වල තියෙන මොකක් හෝ වෙනස්කමක් උඩ ඇතුලේ තියෙන මොකක් හෝ වෙනස්කමක් උඩ එයාලව අර ඒ බැක්ටීරියා ගහණයේ අනිත් සෛල වගේ අර ඇන්ටිබයොටික් එකට මැරෙන්නේ නැහැ. හරිද? එතකොට ඔයාලා හිතන්නකෝ දවස් 4ක් ඔයාලට ඇන්ටිබයොටික් එකක් දෙනවා. ඔයාලගේ ඇඟේ බැක්ටීරියා 100ක් ඉන්නවා. ඔයා ගන්නේ ඇන්ටිබයොටික් එක බෙහෙත් පෙති 3යි. දවසට 3 පාරක් කියලා හිතන්නකෝ. දවසකට අරගෙන පෙති 3ක් බීලා නවත්තනවා. අර 100න් 90ක්ම මැරුණා කියලා හිතන්නකෝ. හරි. ඉතුරු 95ක්ම මැරුණා. දැන් ඉතුරු 5 මැරිලා නැහැනේ. ඒ කියන්නේ අර කට්ටියට වඩා එයාලා ස්ට්‍රෝං නේ. 100ක් හිටියා 95ක් මැරුණා. අර වේල් 3ට මැරිච්ච සෙට් එක නෙමෙයි. වේල් 3න් ඉතුරු වෙච්ච සෙට් එක. වේල් 3 බීලත් ඉතුරු වෙච්ච 5 දෙනා. එයාලා ශක්තිමත්නේ. එයාලා අර ප්‍රතිජීවක බෙහෙත් එක කාගෙන ඉන්න පුරුදුයි. හරිද? එතකොට ඔයාලා හිතන්නකෝ දැන් නතර කරානේ. නතර කරා දැන් බැක්ටීරියා නාශක බෙහෙත් නෑ ඇඟේ. අර 5 දෙනා ප්‍රජනනය වෙන්න ගුණණය වෙන්න පටන් අර ගන්නවා. ඊට පස්සේ ආයෙ 100ක් බැක්ටීරියා හැදෙනවා කියලා හිතන්නකෝ. දැන් තේරුම් ගන්න ඔය බැක්ටීරියා අර 5 දෙනාගෙන් හැදිච්ච බැක්ටීරියා 100ම
ඒ 100ම අර වගේ අර ඇන්ටිබයොටික් බෙහෙත් එකට විරුද්ධව වැඩ කරන්න පුළුවන් ශක්තිමත් 100ක්. කලින් හිටපු 100 වගේද? නැහැ. ඔන්න ඔතන ප්‍රශ්නයක් එනවා. ඒ වගේම ওই දාන විකෘති, බැක්ටීරියා වල ඇතුලේ තියෙන දේ සෛලවල තියෙන විකෘතිත් එක්ක සම්පූර්ණයෙන්ම රෙසිස්ටන්ට් ඒවා හැදෙන්න, සම්පූර්ණයෙන්ම ප්‍රතිරෝධීව හැදෙන්නත් පුළුවන්. කොහොම හෝ ඉතුරු වෙන ටික ඔයාලා බාගෙට බිව්වට පස්සේ ඉතුරු වෙන ටික රෙප්ලිකේට් වෙලා ගුණණය වෙලා හැදෙන බැක්ටීරියා ගහණය අර කලින් මැරිච්ච 95 වගේ නෙමෙයි. තාම ශක්තිමත් අර ඇන්ටිබයොටික් එකට රෙසිස්ටන්ට්. එයාට බය නැති, එයාලට විනාශක ඒ ප්‍රතිජීවක බෙහෙත් එකට විනාශ කරන්න බැරි බැක්ටීරියා ගහණයක් තමයි දැන් ඇඟේ හැදෙන්නේ. එතකොට ඒක ඒ ටික විනාශ කරන්න අරට වඩා දිග ඇන්ටිබයොටික් කෝස් එකක් බොන්න වෙනවා කාලයක්. එහෙම නැත්නම් ඊට වඩා ශක්තියෙන් වැඩි ඇන්ටිබයොටික් එකක් පටන් ගන්න. තේරෙනවද ප්‍රශ්නේ? ඔයාලා බාගෙට බෙහෙත් බීලා නතර කරාම ඔහේ බෙහෙත් අරගෙන බාගෙට බෙහෙත් බීලා නතර කරලා වෙන ප්‍රශ්න තේරෙනව නේද? එතකොට ඕක දිගටම කාලයක් තිස්සේ ලංකාවේ තුලද වෙනකොට මොකද වෙන්නේ? ඔයාලට ඇත්තටම සීරියස් ඉල්නස් එක, සීරියස් බැක්ටීරියා ආසාදනයක් ඇවිල්ලා ඔයාලා ඇඳට වැටුනොත් ඔයාලට විඳ ගන්න පුළුවන් ඇන්ටිබයොටික් එක හොයාගන්න බැරි වෙනවා. ඕක කරේ කවුද? ඔයාලමයි නේද? ඔයාලා අර අනවශ්‍ය විදිහට බෙහෙත් බීලා සහ අනවශ්‍ය විදිහට බෙහෙත් අරගෙන ඒවා කියන විදිහට බොන්න නැතුව හිටපු හින්දා අපිම අපේ අනාගතයට වල කපා ගන්නවා. ඉස්සරහට කාලයක් දැන් ඔයාලා දන්නවා පෙනිසිලින් කියන එක ඉස්සර හරි කොමන් නේ. දැන් පෙනිසිලින් රෙසිස්ටන්ට් කට්ටිය ගොඩයි. පෙනිසිලින් බිව්වට වැඩ කරන්නේ නැති ඉස්සර පෙනිසිලින් වලට මැරිච්ච බැක්ටීරියා දැන් පෙනිසිලින් වලට මැරෙන්නේ නැහැ. ඒ ඕක හින්දා. ඉස්සර ඔයාලාගේ සීයලාච්චිලා කාලෙන්න තියෙන ඖෂධයන් ඔය ඖෂධේ. එතකොට ඒක ඇන්ටිබයොටික් එක. එතකොට ඒකට ඒ කාලේ මරන්න පුළුවන් බැක්ටීරියා දැන් මරන්න බෑ. ඕක උනේ ඔන්න හේතුව නිසා. ඔයාලා අද කරනවා නම් ඒ දෙයම අනාගතේ ඔයාලා වයසට යද්දි ඔයාලට වෙන්නේ toy දෙයමයි. ඒ නිසා එකක් ડોක්ටර් කෙනෙක්ගේ අනුදැනුමක් නැතුව බෙහෙත් බොන්න එපා. අනික ડોක්ටර් කියන විදිහට බෙහෙත් බොන්න, කියන කෝස් එක, කියන ඩෝස් එක, කියන දවස් ගාන, කියන මාත්‍රාව. ඔයාලට දැන් තේරෙනව නේද මම මේ කියන දේ? කවදා හරි තදබල ආසාදනයක් ආවොත් ඔයාලට විදින හැම ඇන්ටිබයොටික් බෙහෙත් එකම ඔයාලට දෙන හැම ප්‍රතිජීවක බෙහෙත් එකම ඔයාලට රෙසිස්ටන්ට් නම් ඔයා මැරෙනකම් බලන් ඉන්න වෙරෙන්න වෙන කරන්න දෙයක් නැහැ. අන්න එතනයි ඔයාගේ ජීවිතය අන්තරේ දාගන්න. මේ වීඩියෝ එකෙන් මම පුළුවන් තරම් සරලව පැහැදිලි කරේ. හැමෝටම තේරෙන විදිහට දෙයක් ගත්තා මට සපෝට් එකක් විදිහට මේක අනිවාර්යෙන් හැමෝටම ෂෙයා කරන්න. Thank you very much.